අපි cleanup process එකම කතා කරලා තියෙනවා දැන් නේ. මම හිතන්නේ දේවල් දැන් යම් ආකාරයක අවබෝධයක් තියෙනවා ඇති. අපිට තව කොටසක් වැදගත් වෙනවා use ref කියලා එකක්. මේක reference විදියට තමයි පාවිච්චි කරන්නේ. එතකොට DOM reference විදියට තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. එතනින් එහා තව දේවල් කරන්න පුළුවන්. බලමු මොනවද කියලා. ඒකත් එක්ක අපි මේ පැත්තේ තියෙන මේ use effect එකකට අයිමත් සරක් එන්න වෙනවා. අපිට පොඩි දේවල් ටිකක් විතරක් තියෙනවා manage කරගන්න. අපි ඒ ටික බලමු. හරි. මම මුලින්ම අපේ reference එක යන්න ඕනේ නිසා use ref එක යන්න ඕනේ නිසා ඒකට ඕනි කරන දේවල් ටික ලෑස්ති කරගන්න අපිට කොයිද එකක් පින්නනවා තියෙන්නේ. හරි. ඒක අපිට ඉග්නෝර් කරලා දාන්න පුළුවන්. නිකන් type එක දාගන්න තියෙන්නේ. ඒක උඩන්නේ. හරි. මම මේ පැත්තෙන් reference වලට දාගන්නවා. එතකොට new file මම TypeScript ෆයිල් එකක් විදිහට ගන්නවා. ඒක TypeScript JSS විදිහට අරගෙන use ref මේ විදිහට දාගන්නවා. හරි. මේකෙන් අපි output එක කරගමු. const use ref tutorial හරි equal දැන් දන්නවා component එකක් හැදෙන්නේ කොහොමද කියලා. return එකක් විදියට JSS element අපි දාගමු use ref කියලා. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? එයාව export default කරනවා නේ. export default කරනවා. export default හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මෙතනින් ඇවිල්ලා main එකට ඇවිල්ලා එයාව connect කරගමු. main එකට ඇවිල්ලා මම මෙතනින් වෙනස් කරගන්නවා use ref tutorial tss විදියට. හරි. අපි බලමු අපේ රෙන්ඩ් එක දැන් හරිද කියලා. හරියට එනවා. හරි. ඔය තියෙන්නේ ref එකේ මේ බැලුමට ඒ තරම් අමාරු කතන්දරයක් නෑ. කොහොමත් මේ හැම හුක් එකක්ම වගේ ගත්තම එහෙම නිකන් අමාරුයි කියලා එකක් නෑ. හරිද? අපි මේ use effect එකෙන් ඉගෙන ගත්තනේ. use state එක ඉගෙන ගත්තා. use effect එක ඉගෙන ගත්තා. එතකොට දැන් use state එකේදී අපි කොහොමද කරේ? const කියලා ලිව්වා. ඊට පස්සේ කොටු වරහන් දාලා නේ කොටු වරහන් දාලා ඊට පස්සේ අපි use state කියලා දාලා කොහොම තමයි අපි අදාළ data එක අරගත්තේ. අපිට use state එක මෙහෙම ලියන්න බැරිද? my data state equal use state use state මෙතන නිකන් එක වගේ දානවා. හරි. එහෙම ලියන්න බැරිද? මේක වැරදිද මෙහෙම ලිව්වොත්? මෙහෙම ලිව්වොත් ඒක වැරදිද? කල්පනා කරලා මට කියන්න බලන්න, කමෙන්ට් එකක් දාන්න බලන්න. මේක නිකන් ලයිව් එකක් නෙමෙයි. කමන්නේ මේක බලන අතරතුර මේ කොටස අතරතුර බලව නම් ඉගෙන ගන්න ළමෙක්ට ටක් ගාලා දානවා මෙහෙම ලියන්න පුළුවන්ද බැරිද කියන එක. එයා හිතන එක තියන්නයි වැරදුනාත් කමක් නෑ මෙතුණත් කමක් ඉගෙන ගන්න යා නේද අපි මේක කරගන්නේ. හරි. මට මේකේ තියෙන data එක බලා ගන්න ඕන. මම මෙහෙම ලියනවා my data state. හරි. button on click අපි දාන anonymous function එකක් තියෙනවා.
මොකද ඉතින් හරි කලින් මේකට සාපේක්ෂව යනවා TypeScript series එක. ඒකෙන් බලලා තියෙනවා නම් මේ කතන්දරේ මොකක්ද කියලා තේරෙනවා. හරි. ඉතින් එතන theoretically part එකක් තියෙන්නේ. මේ ඒක කතා කරලා තියෙන එකක්. මම ඒක නිසා ටක් ගාලා ඒක දැන්. හරි මේක මෙහෙම ලිව්වට පස්සේ මොකද්ද මේ උනේ කියන එක එතකොට අර ඒ ටික බලන් ආපු කෙනාට තේරෙන්න ගන්න. මට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි ආවේ දැන් ref එක ගන්නනේ. හරි. මම මේ ටික මෙහෙම අයින් කරනවා. මම ඒක නිකන් අර මේක ෆලෝ කරගෙන ආපු අයට උදව්වක් විදිහට තමයි ඒක දැන්. හරි. මේ user state එක කතා කරන්නේ මේ අපි ආවේ ref එක කතා කරනවා. ref එකේදී මෙහෙම කරගන්න පුළුවන්. my data ref state එකත් එහෙම දාන්න පුළුවන් කියලා අපි දැක්කම. මම දානවා ref කියලා. මෙතන දානවා use state වෙනුවට use ref කියලා. use ref කියලා. අර කමයි. ඉතින් අර වගේ. මගේ වචනේ විතරයි නේ වෙනස් වෙන්නේ. ref. හරි. මේක important ඕන අපි import එකක් දාගමු. හරියට වලින් important ඕනි. මෙතනින් යවන්නේ. මට මේකේ තියෙන data එක බලා ගන්න ඕනේ. මේකෙන් දැන් පෙන්නනවනේ initial value කියලා. හරි. මේකේ තියෙන data එක බලා ගන්න ඕනේ. අපි නිකන් ඒක දාගමු h2 එකකට. ටෙල්වින් දාලා නැහැ නේද? මේක තාම ටෙල්වින් කතා කරේ නැහැ මම හිතන්නේ. දැම්මද අපි ටෙල්වින් CSS. නෑ නේ දාලා නැහැ. හරි. මේකේ තියෙන value එක බලා ගන්න ඕනේ. my data ref error එකක් විදියට පෙන්නනවා එතන. අපි නිකන් කලින් නම් ආවා. හැබැයි මෙතන මේ විතර පෙන්නන react.ref object කියලා වැටෙනෝනේ. object එකක් කියලා වැටෙනවා. ref object කියලා වැටෙනවා. ඊට මෙතන error එකකුත් පෙන්නන. හරි. බලන්න. object එකක් පෙන්වන්න බෑ react DOM එකක. key එක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන object එකක් loop dot එකක් දාලා බලමු. මොනවද ටිකක් තියෙනවා. ඒ අතරතුර තියෙන current කියන එකක් පොඩ්ඩක් highlight වෙලා වගේනේ. තව ටිකක් තියෙනවා. හැබැයි current කියන එක චුට්ටක් නිකන් highlight වෙලා වගේ. අපි නිකන් දාලා බලමු. error එකක් නැති වුණා වෝ. පේනවා. මේකේ value එක වැඩි කරන්න පුළුවන් අපිට. කලින් වගේ button increment on click කොහොමද වැඩි කරන්නේ? අපි නිකන් normally දාලා දාමුද මේ නිකන් ඉන එකම මෙහෙම අවුලක් නෑ මේක වැරදිනේ. හරිනේ. අපි use state ඉගෙන ගත්ත දවස්වලත් ඒකමනේ කරේ. නේද? අපි use state එකේ අර data එක ආපු එකටම change එක කරන්න උත්සාහ කරන්නේ අපි. ඒකෙන් අපි දැක්ක යම් දේවල් ඒවා මෙතනදි කතා කරන්නේ නැහැ. නමුත් මේක theoretically හරි. මෙතන මොකද වෙන්නේ? ref කියන එකේ data එක increment වෙනවා කියන එකනේ මෙතන මෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන තියෙන ref එක මේක current යට තියෙන data එකනේ. number data එකක් තමයි එන්නේ. මෙයා object එකක් කියලා අපි දන්න object එකේ දැන් object එකක් කියලා මෙතන කියලා තියෙනවා. අපිට ඕන console log කරලා බලා ගන්න පුළුවන් මේ හරියන්නේ. log එකක් දාලා මේ විදියට බලා ගන්නත් පුළුවන්. console එකේම අපිට පැහැදිලි වෙන්න. මේ object කියලා එනවා අපිට object එකේ තියෙන current කියලා ගෑල්ලක් විතරයි. මෙතන පේනදී. ඒතර අපිට සාමාන්‍ය object එකක් නම් කිසි ප්‍රශ්නයක් නෑ. අපිට මෙතන value එක වෙනස් කරන්න පුළුවන්. මේක තර්කානුකූලව හරි. ++ කියන එක. අපිට TypeScript වල JavaScript වල වෙන කෙනකින් තියෙනවා.
ඕනනම් අපිට මෙහෙම කරන්නත් පුළුවන්. equal my data ref.current මොකද කරන්නේ? plus 1 මෙහෙම දාන්නත් පුළුවන්. ඉතින් ඒකම තමයි අර ලියුවෙත්. හරිනේ. plus plus කියලා කිව්වත් ඒත් හරි. ඕකම තමයි අර ලියලා තියෙන්නේ. වෙනසක් නේ. හරි. මේක දාලා සේව් කරනවා. හරි. ඉන්ක්‍රිමන්ට් ඔබන. මම මේ ක්ලික් කරනවා. මොකද තුනේ නන්නේ. ඩේට් එක වෙනස් වෙන්නේ නැතුව ඇද්ද නැත්නම් ඩේට් එක වෙනස් වෙන්නේ නැතුවදෝ? අපි කොහොමද ඒක බලාගන්නේ? අපි තව බටන් එකක් දාගමු ඩේට් එක බලාගන්න. තව බටන් එකක් මෙතනින් දාගමු ඩේට් එක බලාගන්න. button show ref data show ref data අපි සාමාන්‍ය දන දේවල් වලින්ම තමයි මේ ref එක තාම ඉගෙන ගන්න බලන්නේ. හරි on click අපි දන්න මෙච්චර දවස් අපි කරලා තියෙන දේවල් log එකක් දාත හැකි ref එකේ කරන්ට් එක බලා ගන්න කියලා. අවුලක් නෑ නේ. ඒතකොට මෙතන තමයි change එක වෙන්නේ. මම වෙන වෙලාවක තමයි බලන්නේ. ඒතර මම එතනදී කැලි දෙකක් මල්ලනවා. හරි. මම show ref data කියලා බලන්නද බලන්න. තාම එකයි කියලා වෙන්න. increment කරනවා එකපාරක්. show ref data. දෙක කියලා වෙන්නනවා. 3ක් 4ක් යනවා. 5 කියලා පෙන්නනවා. හරි. ඉන්ක්‍රිමන්ට් නම් වෙලා තියෙනවා. ඉන්ක්‍රිමන්ට් එක වෙලා තියෙනවා. හැබැයි මෙතනට මේක අප්ඩේට් උන්නේ නැහැ. ඒක නිකන් මොන වගේද? අපි නිකන් මුලින්ම ස්ටේට් එක කතා කරද්දි මතකද මම එළියෙන් මේ normal variable එකක් දාලා ඒක අප්ඩේට් කර කර පෙන්නපු ක්‍රමයක් තිබ්බා. ඒතර එතෙන්දී අපිට උනා කියලා කිව්වේ මොකද්ද? ඇත්තටම data එක අප්ඩේට් වුණත් variable එකේ document එකට අප්ඩේට් එක ගැන විස්තරේ ගියේ නැහැ. ඒතර මේ reference එකේදීත් අපිට number එකක් එහෙම නැත්නම් data අවශ්‍ය නම් අන්නේ ක්‍රමයට තියා ගන්න පුළුවන්. ඒ කියන්නේ data වල change එකක් සිද්ධ වුණත් document එකට බලපෑමක් නොකරන විදිහේ තියා ගන්න පුළුවන්. කියන්නේ data එකට වෙනස්කම් වෙනවා. data එක change කරන්න පුළුවන්. පේනවා. ඒත් data එක වෙනස් වුණා කියලා document එකට මුකුත් වෙන්නේ නැහැ. තියෙනවා. අපි state එකේ මොකද උනේ? data එක වෙනස් වුණාම document එකත් render වුණානේ. හැබැයි එහෙම නොවන අවස්ථාවකුත් උනට ref කියලා තියෙනවා. ඔය data තියා ගන්න පුළුවන් කියන. තාම මොනවද ref එකට කරන්න පුළුවන් දේවල්? තාම මොනවද ref එකට කර හැකි? මම තව ref එකක් දාගන්නද මේ හරිය? තවත් ref එකක්. මට ref දෙක තුනක් ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නේද? මම තව ref එකක් ලියා ගන්නවා. const my div ref. හරි. ඊට පස්සේ මෙතන මම නිකන් div කියලා ලියුවේ. අවුලක් නේ. මම මෙන්න මෙතන. මෙතන. මෙහෙම දානවා. ref කියලා object එකක් පෙන්නනවානේ. ref කියලා object එකක් පෙන්නනවා. ඒක අතර තා මොකද්ද type එකකුත් පෙන්නනවා. අපි නිකන් ref කියලා දාමු බලන්න. මෙතන මෙහෙම හොව කරාට පස්සේ react.ref HTML heading element මොකද්ද ඔක ඇලක් වැටලා තියෙනවා. මට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මම ඊුණාට මෙන්න මෙහෙම නිකන් copy කරගන්නවා මේක. තේරෙන්නේ තුන නිකන් type එකක් නේ. type එකක් නිසා copy කරගන්න. අර my div ref කියන කැලලා මම උතන්ට දාලා මෙන්න මෙතනට නිකමට වගේ මම දානවා. නිකමට වගේ ඕක දානවා නිකන් තියෙන එකනේ කියලා දානවා. ඊට පස්සේදී මම මේ බලන්න දැන් කරනදී my div ref
dot current dot මොනවද සෙට් එකක් නම් ඇවිත් තියෙනවා. inner test equal my data ref dot current. හරි. current dot toString. නිකන් දැන්ට බලමු. හරි. possibility. හරි. මොකක්ද අවුලක් පින්නවනේ. අපි ඒකේ සමහිම කරමුද? මම මේ control reset මම මේ එකක් දාන පොඩ්ඩක්. if my due ref dot current පාරනම් ඉරේක නැති වුණා. මොකද කරේ කියලා තේරෙන්නේ නේ. අපි නිකන් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. ඊගමඩ බලමුකෝ. එකයි ඉන්ක්‍රිමන්ට් කරනවා. 5යි. මේ මොකද වෙන්නේ? දැන් ડોකියුමන්ට් එක රීරෙන්ඩර් වෙනවද? අපි රෙන්ඩර් වෙනවද කියලා බලාගෙන ක්‍රමයක් පාවිච්චි කරානේ. මේ ඔබ්ජෙක්ට් එක බලන්න පුළුවන්. මේ ඔබ්ජෙක්ට් එක වතාව පේනවද අපිට? තාම පෙන්වෙන්නේ නැහැ ක්ලියර් කරාට පස්සේනේ. log හරි. මම නිකන් ටිකක් ලියාගෙන යන්නේ. නිකන් බලමුකෝ. උන් දෙපාරක් ඇවිල්ලා තියෙනවා මේ. දෙපාරක් ඇවිත් තියෙනවා. ඉන්ක්‍රිමන්ට් කරනවා. මුකුත් පේන්නේ නැහැ. show එක දානවා. ක්ලික් එක යනවා. ડોකියුමන්ට් එක රීරෙන්ඩර් වෙන්නේ නැහැ. ડોකියුමන්ට් එකට data යනවා. මොකද්ද මේ කරේ මං? මොනවද කරන්නේ? මෙතන normal data එකක් තියාගත්තා හරිය. ඒක අවුලක් නේ. එතකොට අපි මේක use state තිබ්බනම් මම මෙතන මොකද කරන්නේ? සාමාන්‍යයෙන් initial state එක දාගන්නවා. ඒ data එකේ වර්ගය දානවා නේද? මම ඔහොම දානවා. තියෙන්නේ number කියලා දානවා. data එකේ වර්ගය මේකයි කියලා දානවා. ප්‍රශ්නයක් නෑ. අපි දැක්ක මේ current කියන එකට ඒ කියන්නේ reference එකේ dot current කියලා ඒ reference එක object එකක් ඒක ඇතුලේ dot current කියලා කැලලක් තියෙනවා. කී එකක් තියෙනවා. අපි මොකද කරේ ලොකු කතන්දරයක් කරේ නෑ මම මෙතනදි කිව්වා නිකන් ඒ කරන්ට් එකේ තියෙන එක පෙන්නන්න කියලා කිව්වා ඒ වගේම මෙතනදි මම නිකන් කරන්ට් එකේ වැලියු එක ඉන්ක්‍රිමන්ට් කරා ඉච්චරයි ඉන්ක්‍රිමන්ට් කර ගියා ඊළඟට මේ පැත්තෙන් මොකද කරේ මේ පැත්තෙන් නිකන් අර අරයාගේ ඩේටා එක පෙන්නන්න කියලා කිව්වා ඊට පස්සේ මම මේ තව එකක් හදාගත්තා මෙන්න මෙහිට නේ මෙහිට මම මේකත් එක්කම තව රෙෆ් එකක් හදාගත්තා ඒ වගේම මේකේ අපි කී එකක් දාලා රෙෆ් කියලා කී එකක් දැම්ම ඒත් එක්ක මට මෙන්න මොකද්ද කැලක් ආවා මේ නිකන් මේකේ ටයිප් එක ඒක මම කොපි කරගෙන අරගෙන ගිහිල්ලා අර මේවයි නිකන් normal ටයිප් එක දානවා වගේ මම මෙතනට ටයිප් එක දැම්මා දාලා මෙතන null value එකක් තියාගත්තා ඊට පස්සේ මම මොකද කරේ මේක ගියලා මෙතනට දැම්මා නේ දැන් බලන්න මෙතන data ref එක ගන්න තැන my data ref dot current dot කියලා ආවොත් එතන එන value ටික පොඩ්ඩක් බලන්න එතන එන කැලී ටික toString toFix මේව නිකන් දැකලා හුරු නම් මතක් වෙන්න ඕනේ මේව කොහෙද දකින්න පුළුවන් කියලා number කියන data type එකට තමයි මේ ටික අපිට දකින්න පුළුවන් හරි
number කියන data type එක යටතේ. එතකොට බලන්න මම මෙතන මේ ගන්න due.ref.current question mark dot දැන් මේවා ඉන්නේ click inner test access කියනම නම් after animate මේ කොහෙන්ද මේ ඉන්නේ මේ වගේ ඒවා අපිට කොහොමද දකින්න පුළුවන් ඉන්නේ කොහෙදද මේ කැලි හම්බ වෙන්නේ focus get animation get attribute name style equal current style increment target අපි මේකත් මෙන්න මෙහෙම කරමු මෙතනින් මම මේ කැලල ඔක්කොම කට් කරගෙන ඇවිල්ලා මෙතනින් දාමු dot style save මතකද මේ වගේ කැලි කොහොමද හම්බෙන්නේ ඔය HTML වල ඉස්සරම HTML CSS JavaScript වල ඉස්සරම වැඩ කරපු කට්ටිය හිටියනම් මතකද ඇති නේද DOM manipulation JavaScript වල ඒවා එක්ක මේ වගේ කැලි ටිකක් එනවනේ ඇත්තටම ref කියලා කියන්නේ reference කියන එක ගොඩක් වෙලාවට බොහොමයක් දෙනා මේ reference නැත්නම් ref කියන එක පාවිච්චි කරනවා element එකක් මේ ඒ කියන්නේ ref කරගන්න element එකක් capture කරගන්න. දැන් මෙතන ගත්තොත් අපි normal JavaScript පැත්තෙන් ගියොත් get element by id query selector ඒ වගේ ඒවා දැම්ම ඉස්සර. හැබැයි අද කාලේදී අපිට ඒ වගේ element එකක් target කරගෙන මොනවා හරි දෙයක් කරගන්න ඕන වුණොත් අන්නේ වැඩේ වෙනුවෙන් තමයි මේ ref කියන එක පාවිච්චි කරන්නේ. reference කරගන්න element එකක් reference කරගන්න. ඒතර මේ current කියන කොටසට එහෙම නැත්නම් reference එකේ .current reference එක object එකක් විදිහට එන්නේ. ඒකේ .current කියන එකට අපිට target කරපු element එක access කරන්න පුළුවන්. normally එහෙම access කරන්න පුළුවන්. හැබැයි element එකක් නොවන data පවා මේ විදිහට අපිට අවශ්‍ය නම් දෙන්න පුළුවන්. හරි. අපිට ඕන තරම් තැන් තියෙනවා document එකක් re-render නොකර මේ වගේ දේවල් කරන්න ඕනි වෙන. document එකක් re-render කරන්න නැතුව මෙහෙම දේවල් කරන්න ඕනි වෙන තැන් ඕන තරම් තියෙනවා. හරි. document re-render කිරීම භයානක වෙන තැන් තියෙනවා. හරි. එහෙම දේවල් තියෙනවා. ඒතකොට මේ ඔයාලා නිකන්ම මේක මේ කැලි ටික මෙච්චරයි මේ ටික විතරයි තියෙන්නේ. හරි ලේසි කියලා ගියාට ඒක නෙමෙයි ඇත්ත. ඒකේ එක් ඇප්ලිකේෂන් වල එක් තැනට අනුව සමහර විට මේ ඔයා මේක මේ use state එකකින් කරාම මේ විදිහට වැඩ කරන එක හරි. මේ කරපු දේම use state එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. හැබැයි සමහරක් තැන් තියෙනවා use state එක පාවිච්චි කරන එක ප්‍රශ්නයක් වෙන. ඒක ඔයාට බැලුවම තේරෙන්නේ නැහැ. මේ output එකේ ඔයා බලාපොරොත්තු වෙන output එක ඒක හරි. නමුත් application එකක බලාපොරොත්තු වෙන output එක ආවා කියන පළියට application එක නිවැරදි කියලා එතනින් මේ ඒක නිතහුරු කිරීමක් වෙන්නේ. එතකොට මේ use ref කියන එක අමාරු එකක් නෙමෙයි. දැන් මම අර අවස්ථා set එකම දැන් තේරෙනවා. අපි මොකද කරේ මම මෙතනදී මෙයා කවුද කියලා දැනගන්න තමයි කෙලින්ම
මෙයාගේ එලිමන්ට් එක දැම්මේ. මෙතන වෙන කෙනෙක් තිබ්බනම් අපි ඒකත් බලමු. ඒතර අපිට මෙතන තේරෙනවා දැන් අපි මේ එකක් දැම්මම අපිට පුළුවන්කම තියෙනවා ස්ටයිල් වෙනස් කරන්න, ඉන ටෙක්ස්ට් එක වෙනස් කරන්න, ඉන HTML වෙනස් කරන්න අවශ්‍ය නම් ඉන HTML වෙනස් කරන්න. දැන් මෙතන ගන්න දැන් මං ඉන ටෙස්ට් එක විතරයි වෙනස් කරේ. අපි මේකේ මේ විදියට ඇවිල්ලා මම මෙතනින් ඉන්ස්පෙක්ටර් දාලා මෙතන මේ පැත්තට ඇවිල්ලා මෙතන ඩියුටි එක ටාගට් කරලා අපි આવොත් මෙතනට මේ බලන්න මෙතනට ඇවිල්ලා තියෙන විදිය නේ මෙතනට ආපු විදිය හරි මට ස්පෑන් එකක් ඇතුලේ මේක දාගන්න ඕනි. එහෙම වුණොත් මම මොකද කරන්නේ මෙතනට in HTML HTML බොහෝ දේවල් තියෙනවා මේක අර DOM manipulate එකත් එක්කම යන කෑලිය ගැන එකත් එක්ක තියෙන දේවල් තමයි ඔය access වෙලා ඉන්නේ. හරි මම දානවා මෙහෙම මම මෙතන දානවා span එක. හරි හරි මේක බලන්න මම ඕක සේව් කරා. දැන් බලන්න මේ පැත්තෙන් මුලින්ම පෙන්වන්නේ කොහොමද? normally අංක 1 කියලා පෙන්වනවා. මම ඉන්ක්‍රිමන්ට් කරනවා. show එක දානවා. බලන්න මෙතන අප්ඩේට් වුණා. ඒකත් එක්ක නේද ස්පෑන් පාර්ට් එකත් එවිත් තියෙනවා. හරි අපිට අර එලමන්ට් ඒ විදිහේ දේවල් කරන්න පවා මේ රෙෆ් එක පාවිච්චි කරන්න පුළුවන්. බහුතරයක්ම පාවිච්චි කරන්නේ මේ වැඩේට තමයි. ඇයි අර නම්බර් එකකටත් මම දාගත්තේ? يعني මේක දැන් තේරෙනවනේ කෙච්චර ලොකු කතන්දරයක් නෙවෙයි. කරලීසි සීන් එකක්. අපිට කරන්න තියෙන්නේ ආදාළ කෙනාගේ ටයිප් එක දාගෙන මම තා ටිකක් මේක වෙනස් කර අනිත් ටයිප් වලදී මේක පැහැදිලි කරන්න. එතකොට මේක නොතේරෙනවා වෙන්න බෑ. මොකද මේ විද්‍ය අපි ගොඩක් සීරීස් එකේ ඉස්සරහට ඇවිත් තියෙන්නේ. එතකොට මේවා ඇගිල්ලෙන් එන මේක නිසා කියලා දැන් කියන්න ඕන තැන් නෑ මෙතන. ඒ කියන්න ඕන තැන් වලදී මම කියනවා. නමුත් මේවා අපි ඕන තරම් කතා කරලා තියෙන නිසා මේවා අයිම පැහැදිලි කරන්න ඕනේ නෑ. මම මෙතනට බැක් ටික් දාලා මේ විදියට මේ කරේ. ඇයි මෙතනට ඩොලර් මාක් කර්ලි බැක් ඒව තේරුණාට නෑනේ කියලා නේද? හරි. ඒතර මේ ටික තේරෙනවා. හරි. මම මෙතනටම තව ෆයිල් එකක් දා ගන්න. හරි. use ref tu2 හරි const use ref tu2 equal හරි අපි මේක දන්නවා දැන් ටග් ගාලා return div හරි export default හරි use ref to හරි හරි මම මෙතනට රෙෆරන්ස් ටිකක් දාගන්නවා මෙන්න මේ වගේ මට ඕනි කියලා හිතමු ඉන්පුට් ටික const name ref equal useref මෙතනට මම int string එකක් දාලා තියෙනවා automatically string හරි okay automatically string ගන්නවා
තුනක් විතර වගේ මම දාගෙන මේ ටික දාගන්න මේ name ref කියලා ආයි දාන්න බෑනේ. href city ref ඔය විදිහට මම reference ටික දාගෙන යන මේ පැත්තට name ref හරි name ref ओके मट चूट आप नल दाम नल 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 हाँ मैं सेट कमा मेरे फेकिंग डोनी HTML input element indicator HTML input element था हाँ मैं विधि में क्या टिक आती है नहीं Ctrl C Ctrl V Ctrl V मैं आ name ref मैं मेथड दानो href city ref हाँ हाँ मैं यटिंग अभी दिया करना सामान्य सुपुर्द दिए बटन का हाँ क्लिक निकाल सबमिट वगैरह दाम सबमिट हाँ දැන් මට මෙයා ක්ලික් කරනකොට මේ හැම එකම data වෙනම ගන්න බැරිද? පුළුවන්. on click මට data set එක ගන්න පුළුවන්. මේ විදිහට දාගත්තා. එතකොට මට API call එකකට උනත් ලේසියෙන් මෙයාව ගන්න පුළුවන්. එතකොට කොහොමද data ටික ගන්න ඕන? const අපි කියමු user data equal object එක දාගෙන යන්න. name equal මොකක්ද දෙන්න ඕනි name equal name ref dot current dot value නේ name ref dot current dot value ඊළඟට age current dot value city current dot value මේ හැම එකටම error එන්නේ ඇයි සමහර කාලවට මේකේ null එකක් පවතින්න පුළුවන් ඇයි current එක null ව පවතින්න පුළුවන් හරිද කරන් කියන එක නල්ව පවතින්න පුළුවන්. ඒතර අපිට මෙතන දෙන්න පුළුවන් ඕ ස්ට්‍රින්ග් කියලා. ඒ මොකද දෙන්නේ? කතා කරලා දින ඒවනේ. ඒතර TypeScript part එකක් දීලා නෑ ඒක ඇවිල්ලා JavaScript වල තියෙන කොටසක්. අපිට පුළුවන් වම් පැත්තේ data නැත්නම් ඒ කියන්නේ වම් පැත්තේ මුකුත් දෙන්නේ නැත්නම් දකුණු පැත්තේ තියෙන කොටස ආදේශ කරගන්න. හරි. ඒතර මම මේ විදියට සෙට් එකේ data ටික හම්බ වෙනවා. හරි. අපිට මොකද කරන්න තියෙන්නේ? curly bracket එක කැල සම්පූර්ණ නේ. මේ විදියට දාලා අපිට කියන්න පුළුවන් log කරන්න කියලා. කෙලින්ම user data අවුලක් නේ. user data ටික log කරන්න කියලා කියන්න පුළුවන්. ඒතර type කරපු data ටික අපිට ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන විශේෂත්වය මොකද්ද? අපි normally ඉස්සර කර විදියට නම් सामान्य ඉස්සරදී අපි කරේ කොහොමද? අපි ඉස්සර කරපු විදියට ගියා නම් මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? රිපීට් වෙනවානේ හැම එකම ආයිමත් රිපීට් වෙවි තමයි යන්නේ. ඒ කියන්නේ sorry මේ රීරෙන්ඩර් වෙවි තමයි යන්නේ ස්ටේට් විදියට ගියා නම්. මේ ටයිප් කරද්දි ස්ටේට් අප්ඩේට් වෙලා මේ රීරෙන්ඩර් වෙනවා. හැබැයි මෙහෙම කරාම එහෙම රීරෙන්ඩර් වීමක් නැහැ. කෙලින්ම data ටික හම්බ වෙනවා. රීරෙන්ඩර් වෙන්නේ නැහැ කියලා කොහොමද තහවුරු කරන්නේ? රීරෙන්ඩර් වෙන්නේ නැහැ කියලා තහවුරු කරන්නේ මෙතන නිකන් log එකක් මෙහෙම දැම්මොත් මේ log එක වදින එකපාරක් විතරයි. මේක පාරක් විතරයි. මම මේකේ type කරනවා data වෙනස් කරනවා. submit
data වෙනස් වෙලා තියෙනවා. රීරෙන්ඩ වෙලානේ. තේරුණාද ඒක වටිනාකම? හරි. එතකොට අපි අර අදාළ ටයිප් එක දාන්න ඕන අපි පාවිච්චි කරන්නේ මොන එලිමන්ට් එකද කියන රෙෆරන්ස් ටයිප් එක දාන්න ඕන. තව ප්‍රශ්නයක් දැන් මෙතන තියෙනවා. අපි දැන් API එකකින් data ගත්තා නම් සමහරක් ලාට මේ input වලට කලින් අර database වල හරි ඒ තියෙන data අපිට දාගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ place කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේ දෙයක් කරගන්නේ කොහොමද මම? එහෙම දෙයක් කරන්නේ කොහොමද? මම ආපු ගමන් data වදින්න කියලා මෙහෙම කරන්නද වෙන. use effect එකක් දාන්න මම හිතන්ට. අවුලක් නෑ. use effect. හරි. use effect. දන්නවද use effect එක? එතෙන්දි කරන් තියන්නේ මේ. හරි. මේක හරිම වැදගත් පාර්ට් එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර ප්‍රැක්ටිකලි මේක හොඳට පුරුදු වෙන්න ඕනි. එහෙම වුණාට පස්සේ තමයි මේක කොහටද හරියටම මේ වගේ පාර්ට් දාන්න ඕන. කොතනටද දාන්න ඕනේ නැත්තේ. සමහරක් ඒවා තියෙනවා. දැම්මත් එක නැතත් එකයි වගේ. සමහරක් ඒවා තියෙනවා. දැන් මෙතනදී මම ආදර්ශගත ඉන්පුට් නේ. ඉන්පුට් නෙමෙයි ඊට වඩා සංකීර්ණ තැන් එනවා. හරි. ඒක නිසා හරි පරිස්සමෙන් දාන්න ඕනේ මේ වගේ තැන් වලට. අපි බලමුකෝ. හරි. මම මෙතනදි කරනවා database එකකින් data ආවා කියලා හිතාගෙන මෙන්න මෙහෙම දාන්න. මේව කෙටි කරන්න එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම force කරන්න පුළුවන්. මට මේ ආව මෙන්න මෙතනට force කරන්න. එහෙම දාන්න පුළුවන්. එතකොට මම මේ කෙටි ලියන්නටක් ගාලා dot මේ value equal පටන් ගනිද්දිම මේ විදියට data value වෙట్లా තියෙනවා. ඊට පස්සේ age ref කෙටි කරන්න පුළුවන් ඕන තරම් තියෙනවා. මම ඔක්කොම මෙතනදි කියන්නේ නැහැ. city ref හරි. ඒක අපි දාමු හරි. ඒතර use effect එක පටන් ගන්නකොටම උතන්ට වැටෙනවා. ඒ වගේම මට මෙතන කියන්න පුළුවන් target කරලා තියන්න කියලා city ref dot current dot focus. හරි input එකේ තියෙන ගොඩක් දේවල් අපිට මෙතන access කරන්න පුළුවන්. ඕනනම් style වෙනස් කරලා දාන්න පුළුවන්. දානවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මම පටන් ගන්නකොට data ටික වෙදිලා කොලම්බෝ තමයි ફોකස් වෙලා තියෙන්නේ. මම ફોකස් කරනවා edge ref. හරි. ඒතර ඔයාලා ටග් ගාලා මේ කැලරි කියනකොට ඔයාලා ටග් ගාලා මතක් වෙන්න ඕන. OTP හදනකොට මෙහෙම කරන්න පුළුවන්. හරි. එක ටයිප් කරද්දි ටටක් ගාලා අනිත් පැත්තට පයින්න OTP ලයින් වලදී. හරි. ඒවා මතක් වෙන්න ඕන. හරි. ફોකස් එක දැන් ටග් ගාලා වෙනස් වෙනවා. සබ්මිට් කරනකොට අර තියෙන data. හැබැයි මම මෙතන දැන් එනකොට ફોකස් එක දැක්කනේ. අර මෙයාට මාරු වෙලා තියෙන. ඒතකොට මම මෙතන මාරු කරොත් මාරු කරනවා. හැබැයි මම මේ පැත්ත සබ්මිට් කරනකොට අයිමසර අර data එක. ඔය වගේ දේවල් කරන්න පුළුවන්. තව භයානක තැන් තියෙනවා මේ රෙෆරන්ස් එකෙන් අපිට සෝල්ව් කරන්න පුළුවන්. හරිද? ඒතර ගොඩක් වෙලාවට දැන් මේ ඔය AI එකෙන් හැම ගෙවලා white coding ගොඩක් දුරට කරනවානේ. ඕකේ තියෙන ප්‍රශ්නයක් තමයි සමහරක් තැන්වලදී වැරදි පාර්ට් එකක් පාවිච්චි කරලා තිබ්බොත් ඒකේ වරද ඔයාවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ වැරදි කියන එක දන්නේ නැහැ. හැබැයි කෝඩ් එක වැඩ කරනවා. මම ඒ වගේ තැනක් පෙන්නන්න. හරි ඩේන්ජරස් තැනක් තියෙනවා. ඒ වගේම යන මම එකක් පෙන්නන්න. මට මෙතන ටයිම් එක ඇති වෙයිද? අපි බලමු. අපි වෙන ෆයිල් එකක් අරගමුනේ. මම ටග් ගාලා වෙන ෆයිල් එක මේ වැඩි කරන්න නැත්නම් මෙතන මේකත් එක්ක පටල වෙනවා. ඒකත් මම පෙන්නලා මේ අද වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. එතකොට ඔයාලට එතන යම් දෙයක් තියෙනවා. ඉතින් මේ රෙෆරන්ස් එක ලොකු අමාරුවක් නෑ. මම හිතන්නේ දැන් වලට පැහැදිලි. අපිට එලිමන්ට් රෙෆරන්ස් කරන්න එහෙම නැත්නම් එලිමන්ට් ටාගට් කරලා අපිට අවශ්‍ය කරන දේවල් ප්‍රෝග්‍රෑමටිකලි කරගන්න. ඒ වගේම රීරෙන්ඩර් නොකර පවා මේ වගේ data fill කරන්න සහ data පවා save කරලා තියාගන්න පුළුවන්කම තියෙනවා කියලා මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා. ටාග් ගාලා මම තාත් ෆයිල් එකක් අරගන්න. typescript jss
මම අරගන්නවා use choose ref tu3 and const use ref tu3 equal return due hari export default tu3 hari මම main එකට යනවා main එකේදී මම මාරු කරනවා මේක tu3 විදියට හරි save tu3 මේ පැත්ත බලමු හරි දැන් දුකුත් නෑ ඒක හරි දැන් බලන්න මෙහෙම දෙයක් හරි use effect මම use effect එක අරගන්නවා මේ වගේ එකක් බලන්න මේක සෝල්ව් කරන්න ක්‍රම කීපයක් තියෙනවා නමුත් මම යම් තැන්වල මේ වරද කරනවා මම දැකලා තියෙනවා ඒක නිසා මම පෙන්නලා ඉන්නම් කොකටත් නමුත් අර ප්‍රශ්නේ තියෙන්නේ මේ වැරද්දක් තියෙනවා මේක තමයි වරද වගේ දේවල් නොතේරි යන තැන් ඕන තරම් තියෙනවා ඒක නිසා තමයි මම මේක පෙන්නන්නේ හරි මම දානවා මෙහෙම window.add event listener මම දානවා click event එකක් හරි click event එකක් මම මේ click event එකේ මේ පැත්තෙන් දාන්නම් මෙහෙම const හරි count set count number const show count log count hari log count show count අපි දන්න event listen එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම මේක clean up වෙන්න ඕන. මොකද event listen එකක් එහෙම නිකම්ම තියන්න බෑ. ඒක නිසා clean up process එක දානවා. window.remove event listener මේ විදිහට දානවා. හරි. return. හරි. හරි. මම මෙතනදී බටන් එකකුත් කවුන්ට් එක පෙන්වන්න normal මේකක් පාවිච්චි කරලා බටන් එකකුත් මම මෙතනින් දාගන්න බටන් එකක් ක්ලික් අපි කවුන්ට් එක ඉන්ක්‍රිමන්ට් වෙන්න වගේ දාගමු on click set count අපි දන්නවා previous value access කරන්න දැන් දන්නවා ඒවා p +1 අවුලක් නේ හරි අපිට මෙතන තියෙන කවුන්ට් උත් බලා ගන්න පුළුවන් දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා use effect එක එකපාරයි යන්නේ එතකොට normally දෙපාරක් ගියොත් මොකද වෙන්නේ මෙයාගෙන් event listen එක add වෙනවා මේ event listen එක යනවා event listener වලදී මොකද්ද තියෙන්නේ event listener වලදී අනිවාර්ය සාධකයක් තියෙනවා අපි event එකකදී දෙන function එකම remove කරද්දිත් ඒ විදිහටම එන්න ඕනේ කියලා event listen එකට දෙන function එකම තමයි remove කරද්දිත් තියෙන්න ඕනේ හරි දැන් මම මේක normal කතාවක් අපි බලමුකෝ හරි ඔව් මේ මම ක්ලික් කරන වතාවල පෙන්වනවා මේ පේනවනේ නේද හරි 6 වතාවක් යනවා මම ක්ලික් කරන වතාවල යනවා එක කියලා අප්ඩේට් කරා දෙක මේ බලන්නකෝ මේ
ඒ මොකද ඒ වෙන්නේ? ඒ කියන්නේ මම දැන් මේක ක්ලික් කරනවා ඉවෙන්ට් එකේ යනවා අපිට මෙතනත් පෙන්නනවා යනවා කියලා. නමුත් 9 10 11 12 මම ක්ලික් කරන නම්බර එක වෙනස් වෙලා මේ පැත්තෙන් ක්ලික් කරනවා. කොච්චර ක්ලික් කරත් මට එන්නේ බිඳුවමයි. ඇයි බිඳුව එන්නේ? හරි. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මොකක්ද තියෙන අවුල? බලන්න මම මෙතන නම්බර එක වැඩි කරනවා. නමුත් මේ ඉවෙන්ට් ලිස්ටින් එක හැමතිස්සෙම පෙන්නන්නේ මේ බිඳුව කියලාමයි. පරණගයක්. ඇයි එහෙම උනේ? බලන්න මේක වෙච්ච විදිය. හරිද? මේ ඉවෙන්ට් එකේදී කොහොමද අපි දීලා තියෙන්නේ? ඇඩ් ඉවෙන්ට් ලිස්ටින් එක දීලා තිනවා ක්ලික් එකට show count. හරි. show count console log කරනවා count එක. ඕකේ. හොඳයි. එයා ගිහින් තමයි මෙතනට කනෙක්ට් වෙන්නේ. use effect එක අපි දන්නවා normally දෙපාරක් යනවා. එහෙම දෙපාරක් යනකොට remove listen එක ගිහිල්ලා click event එකේම මෙයාම අයින් කරනවා. අර තිබ්බගෙනම අයින් කරනවා. ඒ වෙලාවේ මෙයාගේ බිඳුවයි. හරි. මෙයාගේ job එක තමයි මේ count කියන එක නා පෙන්නන එක. මේ count part එක පෙන්නන එක. හරි. ෆන්ක්ෂන් එක යවලා පෙන්නන්නේ. එතකොට මම කොච්චර මෙතන ක්ලික් කරත් අපිට පේනවා කවුන්ට් එක වෙනස් වුණා. හැබැයි මෙතන කවුන්ට් එක ගන්න මෙයාගේ කවුන්ට් එකනේ. එතකොට මේ තියෙන ෆන්ක්ෂන් එකයි කොයි වෙලාවකවත් මේ මෙතන තියෙන මේ අපි අප්ඩේට් කරන කවුන්ට් එක ගත්තේ නැත්තේ. එතන උලක් තියෙනවා. මම මෙයාව මෙතනින් ඔහොම ගලවලා දාන්නද මෙතනට. හරි. උතර දාන්න. මම සේව් කරනවා. හරි. සේව් කරලා ආයිසරයක් අර විදියටම රීෆ්‍රෙෂ් කරලා හරිද? අර විදියටම රීෆ්‍රෙෂ් කරලා හොඳට මේක ඇලි තේරුම් ගන්න ඕන. දැන් ඒකයි අර පරණේම මේව කරන්න ඕන. දැන් මම ක්ලික් කරනවා. ඒ කොච්චර ක්ලික් කරත් තාමත් යන්නේ බිඳුව කියලාමයි. වෙන තැනක ක්ලික් කරත් ඒත් යන්නේ බිඳුව කියලාමයි. ඒත් යන්නේ බිඳුව කියලාමයි. ඇයි එහෙම උනේ? මම කවුන්ට් කියන එක මෙතනට දානවා. කවුන්ට් කියන එක මෙතනට දානවා. බලන්න වෙනදී. කවුන්ට්. හරි? කවුන්ට් කියන්නේ දැන් කවුන්ට් චේන්ජ් වෙද්දි මොකද වෙන්නේ? මේ use effect trigger වෙනවා. එතකොට මේක ගිහිල්ලා එමසර මේකට එන්න. හරි? එහෙමනේ යන්නේ. කතා කරන්නේ අපි ඔක. හරිද? මම මේක රිෆ්‍රෙෂ් කරන්න. හොඳයි. ක්ලික් කරා බිඳුව පෙන්වන්නේ. මේ පැත්තෙන් ක්ලික් කරා එක විදියට මෙනවා. මේ පැත්තෙන් ක්ලික් කරා දෙක විදියට මෙනවා. තුන විදියට මෙනවා. හරි අවුලක් නෑ. කේස් එකක් නෑ නේද? මම මේක ගිහින් දාන්නද මෙතනට? හරි. ගිහින් දාන උතන්ට. දැන් රිෆ්‍රෙෂ් කර. ක්ලික් කරා බිඳුවයි. මේ ක්ලික් කරා. එක විදියට මෙනවා. දෙක විදියට මෙනවා. තුන විදියට මෙනවා. අවුලක් නැහැ. හතර විදියට මෙනවා. හරි. හරි අවුලක් නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් අපිට මෙතන කවුන්ට් එක දාන එක තමයි තියෙන්නේ. එතකොට මෙයා මේ විදියට ලිසින් වෙවි යනවා. එතකොට මොකද වෙන්නේ? ලිසින් එක තියෙන එක ගැලවෙනවා, ආයි දානවා, තියෙන එකක් ගැලවෙනවා, ආයි දානවා, තියෙන එකක් ගැලවෙනවා, ආයි එනවා. නේ? එහෙමනේ වෙන්නේ. මම මෙතනට දැම්මොත් කවුන්ට් එක වෙනුවට මේ show count කියන එක. show count කියන එක. ෆන්ක්ෂන් එක. මේක දානවා. කවුන්ට් නෙමෙයි දැන් දැම්මේ show count කියන මේක. රිෆ්‍රෙෂ් කරා. ක්ලික් කරනවා. මොකුත් නැහැ. තාමත් ප්‍රශ්නයක් නැහැ. මම මෙයා ක්ලික් කරා. එක අප්ඩේට් වෙනවා. මෙයා ක්ලික් කරා. දෙක ඒ තරයක් දෙක මෙයක් දෙක. තුන මෙයක් තුන මෙයක් තුන. හතර මෙයක් තුන මෙයක් තුන. ඒ මොකක්ද ඒ කරේ?
අපි කවුන්ට් එක දාපු වෙලාවෙත් හරි ගියා. ෂෝ කවුන්ට් එක දාපු වෙලාවෙත් මේක හරි ගියා. කියන්නේ දෙකේදීම මේ අවස්ථාව ආවා. හරි. මේ ක්‍රම දෙකෙන් මොකක්ද හරි? මම දැන් දාපු දෙකෙන් මොකක්ද හරි? දැන් ටක් ගාලා කමෙන්ට් කරගෙන යන්න මම දෙකම හරිද නැත්නම් දෙකෙන් ඕන එකක් දැම්මම හරිද? වැඩ කරන්නේ අවුලක් නැහැ පේන. තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ වැඩ කරනවා. කිසි අවුලක්. හරි. දාගෙන යන්න බලන්න මොකක්ද කියලා. හරි. ඉවෙන් ලිසනර්ස් හැමතිස්සෙම එකයිද තියෙන්නේ. ඉවෙන් ලිසනර්ස් හැමතිස්සෙම එකයිද තියෙන්නේ. මම නිකන් මේක ගලවන්නද. මේක නිකන් චුට්ටක් නිකන් ගලවලා දාන්න නිකන් ඉවෙන් ලිසනේ. කොහොම දාලා බලන්න. හරි. හරි ක්ලීන් අප් එක නැතු දැන් රීෆ්‍රෙෂ් කරන්නද පොඩ්ඩක්. බිඳුවයි 4යි 5යි හරි. මම මේක මේව කරා. මේව කරා. අන්න සෙට් එකක් කියනවා. අම්මා. අන්න 0 1 2 3. අන්න 0 1 2 3 4. හරි. එතකොට අර ක්ලීන් අප් ප්‍රොසෙස් එකයි යෝනි කියන එක තේරෙනවද? නේද? ක්ලීන් අප් ප්‍රොසෙස් එකයි යෝනි කියලා තේරෙනවද? නේද? නැත්නම් ඉවෙන්ට් ලිසනර්ස් තොග ගන්න රෙජිස්ටර් වෙන්න. හරි. කමෙන්ට් එකක් දාන්න අර මේකෙන් මොකද්ද ගැලපෙන්නේ? මම මේක හරි ගස්සන්නකම්. හරිද? ඊළඟට මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. හරි. මේක නම් බොහෝ විට දැකලා නැති වෙති. මේ වගේ දෙයක් කරනවා. මේ ටික තේරුණා කියලා කියන්නේ කලින් ටියුටෝරියල් සීරීස් වල ඒ කියන්නේ කලින් ටියුටෝරියල් වල මම හොඳට වැඩ කරලා තියෙනවා. නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මම මෙතනදි දාගන්නා මෙන්න මෙහෙම එකක්. const ref equal use ref count. මම යාව ගෙන්න ගන්න. හරි. use ref මම මෙතනදී දාගන්නම් දැන්ට නල් කියලා. දැන්ට දාගන්න නල් කියලා. use ref count ref okay නල් කියලා දාගන්න. ඊළඟට මම මෙහෙම වැඩක් කරනවා. හරි. count ref dot current equal හරි log count. Hurry.
හරි බිඳුව වෙන්නන්නේ බිඳුව දෙකයි වෙන්නන්නේ තමත් භාග්‍ය බිඳුව 1 2 3 4 5 6 7 දිගින් දිගට යනවා මේක හරියට යනවා දැන්නේ ඒක කලින් එක වගේම තමයි හරියට යනවා හැබැයි මම මෙතන රෙෆරන්ස් එක අර කිසිම වෙලාවක අර පාර්ට් එක දුන්නේ නැහැ ඒ කියන්නේ අපි අර එක්කෝ කවුන්ට් එක ගන්න එක්කෝ ෂෝ කවුන්ට් එක ගන්න කිසි එකක් දීලා නැහැ ඒ දැන් හරියට අවුට්පුට් එක එනවා දා කලින් දැකපු කොටස් දෙකයි මේකයි ගැන මොකද හිතන්නේ මේකයි ගැන මොකද හිතන්නේ හරි මම ඒක හෝම්වර්ක් එකක් ඉදලා තියෙනවා හරිද ඒතර කලින් දෙකෙන් මොකක්ද හරි ඒතර මේකෙන් එක කොහොමද වෙනස් වෙන්නේ ඊළඟ එකේදී කතා කරන්න පොයින්ට් ගෙදරට දෙන්න එපා නේද නැත්තම් බෑනේ ඈ මම ඔක්කොම කියන්නේ ඊළඟ කැලලත් මම මේක පැහැදිලි කරද්දි කතා කරන්නම් එතකොට ඒ කොටස් ටික හරියටම තේරෙන්නේ නැත්තම් කන්ෆියුස් වැඩි වෙන්න පුළුවන් හරි එහෙනම් හෝම්වර්ක් එක කරලා දියන්න අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකකින් හමු